හොඳයි. අපි දැන් බලන්න සූදානම් වෙන්නේ ප්‍රබල අම්ලයක් සහ දුබල අම්ලයක්. ප්‍රබල භස්මයක් සහ දුබල භස්මයක්. මුලින්ම පොඩි උදාහරණයක් හිතට ගමු. අපි හිතමු මෙතන තියෙනවා සල්ෆියුරික් අම්ලය කියලා. ජලය තියෙනවා. මේ ජලයට පුතේ අපි දානවා සල්ෆියුරික් අම්ල බිඳුවක්. සල්ෆියුරික් අම්ල බිඳුවක් දාපුවහම අපි දන්නවා සල්ෆියුරික් අම්ලය H2SO4 කියලා. ඔන්න ඉතින් සල්ෆියුරික් අම්ලය. මෙයා බිඳුවක් දානවා ජලයට. මෙයා දැන් දාන්න ඉස්සෙල්ලා මෙහෙම තියෙන්නේ කියලා හිතන්නේ නැහැ. මෙහෙම තියෙන කියලා. ඒකට ජලයට මෙයාගෙන් බිඳුවක් දාපු ගමන් හරිද? අපි දැන් ටිකක් ලොකුවට ගමුකෝ. මේ ද්‍රාවණයට මෙයාගෙන් බිඳුවක් දාපු ගමන් මෙයා මෙහෙම දෙකට කැඩෙනවා. සම්පූර්ණයෙන්ම H+ සහ SO4 2- හැටියට සම්පූර්ණයෙන්ම කැඩෙනවා. සම්පූර්ණයෙන්ම දෙකට කැඩෙනවා. භාගයට නෙමෙයි. මේ ද්‍රාවණයේ කොහේ බැලුවත් H+ තියෙනවා හැමතැනම. SO4 2- හැමතැනම තියෙනවා. හැමතැනම ඕක තමයි SO4 2-. මේ විදිහට සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා වෙන් වෙලා ගියොත් අපි අන්න ඒවට තමයි කියන්නේ ඒ කියන්නේ ප්‍රබල අම්ල කියලා. ඒ ප්‍රබල අම්ලයක මේ විදිහට සම්පූර්ණයෙන්ම අයනීකරණය සිදු වෙනවා. ප්‍රබල අම්ලයක් ඒ වගේ තමයි පූර්ණ වශයෙන් අයනීකරණය වෙනවා මේ ප්‍රබල අම්ලයක්. ඒකට දුබල අම්ලයක් කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ දැන් ඊළඟට එනවා. හරි. අපි ඒකත් බලමුකෝ. මේක චුට්ටක් මකා ගමු. දැන් හරිනේ. මේ වගේ සල්ෆේට් සල්ෆියුරික් ඊට අමතරව හයිඩ්‍රෝක්ලෝරික් ඊට අමතරව නයිට්‍රික් අන්න ඒ වගේ අම්ල මේ විදිහට පූර්ණ වශයෙන් අයනීකරණය වෙනවා. පූර්ණ වශයෙන් අයනීකරණය වෙලා තමයි හැදෙන්නේ. අපි දැන් ඊළඟට සූදානම් වෙන්නේ දුබල අම්ලයක් දැම්මොත් මොකද වෙන්නේ කියලා. දුබල අම්ලයක් දැම්මොත් මොකද වෙන්නේ? අපි හිතමු CH3 COOH ඔන්න ඔය කියන ඇසිටික් අම්ලය මේකට දැම්මා කියලා. ඒ ඇසිටික් අම්ලය බිඳුවක් මේකට දැම්මොත් අර වගේම H+ අයන හැදෙනවා. H+ අයන හැදෙනවා. ඒ වගේම CH3COO- ඍණ අයන ඛණ්ඩයකුත් හැදෙනවා. හයිඩ්‍රජන් ධන අයනත් හැදෙනවා. මෙයත් හැදෙනවා. එතකොට මොකද මේ මේ දුබල අම්ල කියන්නේ? දුබල අම්ල කියන්නේ අර්ධ වශයෙන් විඝටනය වෙනවනම්, භාගිකව විඝටනය වෙනවනම් ඒ කිවි කතාවේ තේරුම මොකද්ද? ඒ කියන්නේ H+ අයනක් තියෙනවා, ඇසිටේට් අයනක් තියෙනවා, හයිඩ්‍රජන් ධන අයනක් තියෙනවා, ඇසිටේට් අයනක් තියෙනවා. ඒ වගේම මේ ද්‍රාවණය තුල මෙන්න මෙයක් තියෙනවා. CH3COOH. ඒ කියන්නේ තාම කැඩිච්ච නැති හයිඩ්‍රජනුත් ඉන්නවා. මෙහෙම ඉන්නවා. මෙයක් ඉන්නවා. මේගොල්ලොත් ඉන්නවා. එතකොට පූර්ණ වශයෙන් අයනීකරණය වෙලා නැහැ. භාගිකව තමයි අයනීකරණය වෙලා තියෙන්නේ. ඒතර මෙන්න මේ අය ඇසිටික් අම්ලය එහෙම් පිටින්ම gediya පිටිනුත් තියෙනවා පුතේ මෙතන. ඒ වගේම කැඩිච්ච අවස්ථාවක් තියෙනවා. අයනීකරණය වෙච්ච අවස්ථා. මේ දෙකම ඉන්නවා. මෙයා මේගොල්ලන්ට ඕන නම් මෙයා වෙන්න පුළුවන්. මෙයාට ඕන නම් අරගොල්ල වෙන්න පුළුවන්. ඒ වගේ දෙපැත්තට ගිහිල්ලා සමතුලිත වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ තමයි අර්ධ අම්ලයක් නැත්නම් කියන්නේ දුබල අම්ලයක් කියලා කියන්නේ. අර්ධ අම්ලයක් නෙමෙයි. දුබල අම්ලයක් කලින් කියලා දුන්නේ ප්‍රබල අම්ලයක්. ඔය සිද්ධියම තමයි භස්මවල වෙන්නේ. ප්‍රබල භස්මවලදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා OH මුදා හරිනවා. දුබල භස්මවලදී භාගික අයනීකරණය වෙලා මේ විදිහටම භාගික අයනීකරණය වෙලා OH මුදා හරිනවා. ඔන්න ඔය ටික මතක තියාගන්න ඕනේ.